බ්‍රහස්පතින්දා හවස 5 වෙනිදා තිබෙන්නේ පරගණක තාක්ෂණයට ආස කරන ඔබ සඳහාමයි. ඉතින් අදත් අපි මිතුරු අරගෙන ආවා පරගණක තාක්ෂණ ලෝකයේ ගවේෂණය කරන්නට ඔබත් සමගින් පුරා අඩහෝරාවක්. විදු දැනුමින් විද්වතෙක්ද විනීන් විනයදරයෙක්ද වන්නට අවශ්‍ය නම් ඒ අවශ්‍යතාවයත් හැකියාවත් තිබෙන්නේ ඔබ සතුවමයි. ඉතින් විනය ගැන කතා කරන්නට අපි ගිහිල්ලා බලමු අද අපි ඔබට තිලන කරන සිරිත් මාධ්‍යමේ අපූර්ව කවිය මොකක්ද කියලා. දෙමව්පිය කීයම් වැඩක් ඇතහොත් කල යම් අත් නොහැර කරපෙම් කරනු යහපති නොකර මැලිකම්. දෙමව්පියන් විසින් කියන ලද යම් කාර්යයක් වෙතොත් එය ආදරයෙන් කම්මැලි නොවී මනවින් ඉටු කළ යුතුය. ඔබ දන්නවා යාළුවනේ www.rupawahini.lk යන ජාතික නාලිකාවේ නිල වෙබ් අඩවිය සමගින් සම්බන්ධ වෙලා ඔබට පුළුවන් e-kids lab වෙබ් පිටුව සමගින් සම්බන්ධ වෙලා අපේ වැඩසටහන පිළිබඳ සියලු විස්තර දැනගන්නට. මේ දිස්වන්නේ අපගේ e-kids lab වෙබ් පිටුව. ඔබත් කැමති නම් ඔබගේ සියලුම පරගණකාශිත නිර්මාණ අපේ වැඩසටහන හරහා මුළු රටටම පෙන්වන්නට ඔබට අවස්ථාව තිබෙනවා ඔබගේ සියලුම පරගණකාශිත නිර්මාණ අපේ තැපැල් ලිපිනයට යොමු කරන්නට. අපගේ තැපැල් ලිපිනය තමයි නිෂ්පාදක ඊමිත්‍රෝ ළමා ඒකකය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව කොළඹ 7. අන්තර්ජාලය භාවිතා කළ ඔබට හැකියාව තිබෙනවා විද්‍යුත් තැපැල් මාර්ගය ඔස්සේ ඔබගේ සියලුම විද්‍යුත් තැපැල් අප වෙතට යොමු කරන්නට. අපගේ විද්‍යුත් තැපැල් ලිපිනය තමයි e-kidslab@rupawahini.lk e-kidslab@rupawahini.lk